අද මේ සෙන්සුරාදා දවස පොඩ්ඩක් එළියට ආවා මේ ගෙදර කට්ටියත් එක්ක කොෆි ෂොප් එකකට ටිකක් අපේ ගෙදරින් ඉඳලා නම් පැයක් විතර දුර තැනකට මේ පේන්නේ ඒගොල්ලන්ට ඒක වටපිටාව මට වීඩියෝ එන ගමන් වීඩියෝ ගන්න බැරුණා මම මේගොල්ලන්ගේ මේ අතට දාලා පොඩ්ඩක් මේ එළියට යන්නේ ඉස්සල්ලා වීඩියෝ එකේ වොයිස් එක මම අප්සෙට් එකක් වෙලා පාර එන්න බින්තාන් වලට යන බින්තාන් ප්‍රධාන පාර හරිද දැන් ඒක ආවම පස්සේ අපි දිස්ත්‍රික් 1 වලින් බස් එක ගත්තොත් 39 ගන්න ඕනේ මේ තියෙන්නේ ඒ කොෆි ෂොප් එකේ ඇඩ්‍රස් එක බින්තාන් මේක තමයි කොෆි ෂොප් එක එන්ට්‍රන්ස් මෙන්න එන්ට්‍රන්ස් මේ රස් මේ වත් මේවා දාන්න මොකද ස්ප්‍රින්ක්ලර් දාලා තියෙන්නේ මොකද හරි රස්නේ අද ඊයේ නම් වැස්ස ඒත් අද හරි රස්නේ අපි දැන් ඇතුළට යමු බලන්න පොඩ්ඩක් රෝඩින් හැප්පෙනවා පිටපස්සෙන් හරි ඒ තමයි ඇතුළට යන්න මේක එනකොටම මේන් එන්ට්‍රන්ස් එක ආව තියෙන රෙස්ටොරන්ට් එක ඒකෙන් තමයි කොෆි අරන් මේ ඕඩර් කරන්නේ මෙතන තියෙන ඩ්‍රින්ක්ස් එතකොට එහා පැත්තේ තියෙන තව එකක් ඒක තමයි ෆුඩ් අයිටම් තියෙන එක හරිද කාර් පාක් කරන්නේම හොඳට තියෙනවා කාර් පාකින් එකක් තියෙනවා හොඳ ස්පේස් එකක් හැබැයි ටික අවුව සරයි අවුව සරයි බලමු මගේ බයික් එකම අවුව නේද පුකත ප්‍රශ්නේ කියන්නේ පට්ට ප්‍රශ්නයක් තියෙන දැන් මේ මම මේකෙන් අහලා තින්නේ මේ මොකද්ද බයික් එක රේන් කෝට් එක ඇහුවා ඉන්න හරි දැන් මම පෙන්නන්නම් මේන් එන්ට්‍රන්ස් එකෙන් ආවම මේ හරිය තියෙන කාර් පාක් එක ඊට පස්සේ ගෙලින් ආවම පස්සේ තියෙනවා මෙතන රෙස්ටොරන්ට් එක මේ ෆුඩ් අරන් මේ ඕඩර් ගන්න මෙතනින් මේ එන්ට්‍රන්ස් එක ගාදින එකෙන් ග්‍රීන් ඩ්‍රින්ක්ස් කොක්ටේල් ඒවා මෙතන තියෙන්නේ ෆුඩ් අරන් මේ ඕඩර් කරන තැන ඊට පස්සේ පොඩි ළමයිට ප්ලේ කරන්න පොඩි ප්ලේස් එකක් තියෙනවා පොඩි පොඩි අයිටම්ස් දීලා හැබැයි පොඩි අයට මේක ගන්න තමයි ගොඩාක් දැන් මේක පොඩි අය තමයි වටින්නේ හැබැයි තව මේ රෙස්ටොරන්ට් එකේ බාබකියු සිස්ටම් එකක් තියෙනවා බලන්න දැන් මේ බාබකියු එක හරිය ගස්සලා තියෙන්නේ මේ ටේබල් එකටම තමයි බලන්න මම අරලා පෙන්නන්න මේක අන්න මෙතන අඟුරු අරන් මේ දාලා පොඩි දැලක් තියෙනවා දැලෙන් මේව කරලා තියෙන්නේ ටේබල් එකටම බාබකියු එක සෙට් කරලා තියෙන්නේ ඔන්න මේක තමයි view එක තියෙන ඒරියා එක මම හිතන්නේ හැන්දෑවට පොඩි මියුසිකල් එකක් තියෙනවා වගේ වන් බෑන්ඩ් ෂෝ වගේ එකක් ඇති හැන්දෑවට මෙතන තමයි ඒක තියෙන්නේ පොඩි වන් බෑන්ඩ් ෂෝ එකක් වගේ ඇති මේ හරිය පොඩ්ඩක් පොඩි මියුසිකල් ෂෝ එකක් තියෙනවා මචං හැමදාම රැට තියෙන්නේ මේක රැට ලස්සන ඇති හැබැයි බලන්න මෙතන මොකක්ද දෙන්නේ කියලා. දැන් මේ කොපි බොන්න අපි බාඩු වෙලා මේක තමයි අතුල බොන්න තියෙන්නේ. ඩ්‍රින්ක්ස් මම හිතන්නේ ඇති ඇල්කොහොලුත් ඇති. මේ වතුරේ ඉන්නේ තනිකර මාළු. ඔයාලට පුළුවන් මම පෙන්නන්නම් තැනකට ගිහිල්ලා. දැන් මේ මාළුන්න පුරුදු කන්න දාලා පුරුදු වෙලා දිනවල. මේ ඔක්කොම තියෙන්නේ මාළු ටැංකි. මම හිතන්නේ කාෆ්ලා වගේ කට්ටිය ඉන්නේ. බලන්න. මේ තනිකර පොඩි කූල්ලයක් තියෙනවා මේ හැබැයි රස්නේයි මේ කූල්ලෙව කියන ෆ්‍රොන්ට් එකකින් ඉඳ තනිකර දැන් බලන්න මෙතන මම දැන් පිළ පෙන්නන්න හරි ගියා ඉස්සර ටැංක් එක මේ ඔක්කොම තියෙන්නේ ඉතින් ටේබල්ස් දාලා මේ කට්ටියට එල වාඩිලා ෆැමිලි එනවා ඇති ඉවිල්ලා ගන්න බොන්න දැන් ඩ්‍රින්ක්ස් උත් ඇති ඇල්කොහොල් ඇති මේ ඉවෙන්න බෑ මේ ඇල්කොහොල් නැත්නම් වෙන්නේ එහා පැත්තෙන් පිටිපස්සෙන් තියෙන්නේ ටොයිලට්ස් පොඩි ග්‍රවුන්ඩ් එකක් වගේ ප්ලේ ගන්න තියෙනවා අපි බලමු බහැලා කොහොමද කියලා මාළු ටික මෙතන තියෙන පඩි පෙරවල නේ
මේ වලට බහින්න තියෙනවා. පඩිබෙලෙන් බෑලා. අපි බලමු මේ මාළු මොකද කරන්න කියලා. ඔන්න දැන් මාළු මෙතන එකෙක්වත් නැහැ බලු. ටිකක් කියලා යනකොට මොනවද වෙන්නේ කියලා. ඔන්න දැන් එකා දෙන්න එනවා. ඔන්න එකා දෙන්න එනවා දැන් මෙහෙට. පොඩ්ඩෙන් ගිය. දැන් කැරි ඉන්නේ කට්ටිය. මෙතන මම කැමදාන පුරුල්ලා තියෙනවා. මේ අත පොඩ්ඩ දාලා වුණද? අත දැන් මම බලනවා. වතුර හොඳ පිරිසුදුව තියෙනවා දැන් නන්දක් කියවනේ. හරි දැන් මේගොල්ලෝ මේ දාන්න දැන් නේද? දැන් ළඟට එනවා. දැන් මෙතන ළඟට එනවා කට්ටිය කෑම කන්න. සෑහෙන එනවා කට්ටිය. ආය අර පැත්තේ දින්න සෑහෙන. දැන් මේ හැටි ඔක්කොම මාළු ඉන්නේ. මේ අනි කර එනවා දැන් මේ ඇයිද පොඩ්ඩක් අත දාලා තිබ්බනම් මට බයයි අත දාන්න මම කනවත් දන්නේ නැහැ. අර අතන බලන්න අතන ළමයි දෙන්නෙක් ඉන්න මගේ දුර දෙන්නේ ඉන්නේ එතන. එතන රොට්ටයක් ඉන්නවා ඇවිල්ලා. ඔන්න ඔහොම දැන් සිද්ධාන්තය තමයි තියෙන්නේ මෙහි. ඉතින් පොඩි කට්ටියට නම් ගොඩක් හොඳයි පොඩ්ඩක් විනෝද වෙන්න දුවන්න පයින්න ඉඩ තියෙනවා. ඒ වගේ වට. ෆොටෝ ගහන්න ඕන ෆොටෝ ගන්න තැන් හදලා තිනවා. ඒ වගේ ප්ලේස් එකක් තමයි තියෙන්නේ. දැනට අද නම් පොඩු සෙන්සුරා දුන්නාට පොඩක් කට්ටිය අඩුයි උදේ වගේ මයි රස්නෙන්ද රැට හැබැයි ගොඩක් කට්ටිය එනම ඇති මෙතන. රැට. ඉතින් වියට්නාම් ආපු වෙලාව කට්ටිය එන්න බලන්න මේකට. මේ ඇඩ්‍රස් එකක් දාලා තියන්න මේකේ. පොඩි ෆන් එකක් ගන්න පුළුවන් ඇති. එහෙනම් කට්ටිය ජය වේවා. අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු. අඬ දේවල් නෑ. ඕකේ. උන්න ඇවිලිටා. බඩගින්නද මන් දන්නේ මුන් ඉන්නේ. Yo. Hello, good morning. සෙන්සුරාද දවසක් පොඩ්ඩක් එළියට ආවා මේ ෆැමිලි එකත් එක්ක. ඒ අතරේ මම මේ වීඩියෝ එකක් ගන්න හිතුණා. ඔයාලා සද්දයක් ඇහෙන ඇති මම ෆෑන් එකක් දාලා තියෙන ළඟ පුල්ල බෑ මේ රස්නේ ඊයේ පෙරේද වැස්සා ඒත් අද තියෙන පට්ට රස්නයක් තියෙන්නේ. මොකද්ද මට කියන්න ඕනේ දැන් මම අවුරුදු 10ක් විතර වෙනවා වියට්නාම් වලට පදින්න. ඉතින් දැන් මේ ටූරිසම් එක සෑහෙන දියුණු වෙලා තියෙනවා. මේ තායිලන්ඩ් වගේ තමයි නයිට් ක්ලබ් තියෙනවා. ඒකුත් දේවල් තියෙනවා. වොකින් ස්ට්‍රීට් තියෙනවා, නයිට් ක්ලබ් තියෙනවා, බලන්න ලස්සන දැන් තියෙනවා. ඒ වගේ රෙස්ටෝරන්ට්ස් ෆනි ලයිෆ් එක තමයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුත් හරි හොඳයි, ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මම කියන්නේ දැන් තායිලන්ඩ් යනවා වගේ දැන් මෙහෙරත් කට්ටිය කැමති නම් විසිට් එකක් කරන්න මාව කන්ටැක්ට් කරන්න මට මැසේජ් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයගලන්ගේ බජට් එක අනුව ට්‍රැවල් ප්ලෑන් එකක් දාන්න ඔයගලන්ට දෙන්න. ඒ කියන්නේ මේ කොහමද යන්න තැන් නයිට් ක්ලබ් ඔක්කොම දේවල් තියෙනවා. හැබැයි තාම කොල්ලන්ට නම් ගොඩක් හොඳයි. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් මට වීඩියෝ මැසේජ් එකක් දාන්න. ඒකට මට පුළුවන් ඔයාලට කන්ටැක්ට් කරන්න. WhatsApp හරි මේ WhatsApp වලින්. ඒ කියන්නේ තමයි ඉතින් මම ගත්තේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ නම් මේ කොෆි ෂොප් එකක්. මගේ ෆුල් වීඩියෝ එක දානවා. ඒක බලන්න. කොෆි ෂොප් එකේ ඉන්නේ කට්ටිය පොඩ්ඩක් එළියට ළමයි කරගෙන. ඒක තමයි ඉතින් මම මේ කියන්නේ. ඔයගොල්ලෝ කැමති කට්ටිය ඉන්නවා නම් විසිට් එකක් කරන්න වියට්නාම් වලට මට මැසේජ් එකක් දාන්න WhatsApp වලට. හරි Facebook මැසේජ් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාලව කන්ටැක්ට් කරන්න. දැන් ජය වේවා. අපි ලන්ච් එක පස්සේ හම්බෙමු.